උදයන්ගි කුලතුංග පසුගිය කාලයේ විශිෂ්ට නිර්මාණ හරහා කතා බහට ලක්වුණු චරිතයක්. නිතර නිතර නිර්මාණ තුළ දකින්න නොලැබෙන ඇය ලැබෙන හොඳම නිර්මාණයට සිය හොඳම රංගනයෙන් දායකත්වය ලබා දෙන නිලියක්. මේ දිනවල සමාජ ජාලා තුළ කතා බහට ඇය ලක් වෙනවා. ඒ ගැන මුහුණු පොතේ හුමාරුණු සටහනක් පහතින්. මීට පොඩි වෙලාවකට කලින් උදයන්ති සහභාගී වෙච්ච ස්වර්ණවාහිනී වැඩසටහනක පොඩි වීඩියෝ කෑල්ලක් දැක්කා. වැඩසටහන මෙහෙයවන්නේ සංගීත් සහ තිනිති. ඒකි උදයන්ති එයාගේ හස්බන්ඩ් ගැන, එයා යාළුවෝ වෙනුවෙන් කරන සමහර දේවල් ගැන හරි ආසාවෙන් hina වෙවි ආදරණීය විදියට කතා කරා. හස්බන්ඩ්ගේ යාළුවන්ට ප්‍රශ්න ආවම එයා ඒවා විසඳන විදිහ ගැන තමයි උදයන්ති කතා කරේ. ඇය උදාහරණයක් විදියට ගත්තේ දික්කසාදය එයාගේ හස්බන්ඩ්ගේ යාළුවෝ ඩිවෝස් වෙන තැනට එනකල් ඇවිත් එයා කොහොම හරි ඒවා සෙටල් කරලා දෙන විදිහ. උදයන්ති එතනදී කියනවා හස්බන්ඩ් කියනවලු කොහොම හරි ඕක අල්ලන් ඉඳපන් මචං. අතාරින්න එපා. අපි හොඳ දෙයක් කරමු කියලා. හැමෝම වගේ සඳහන් කරලා තිබ්බේ උදයන්තිගේ හස්බන්ඩ් කියන්නේ මොනතරම් ලස්සනට ඇයව සිත්තම් කරලාද කියලා. ඔහු උතුම් මිනිස්සෙක් කියලා. අපේ ගොඩක් පිරිමි තැලෙන යකඩයක් තැලෙන බව දැන දැනම තව තවත් තලන්න උත්සාහ කරද්දී එහෙම අදහසක් දේ අහපු කෙනෙකුට ලස්සන ජීවිතයක් දීලා ඇය ලස්සන ආදරණීය අම්මා කෙනෙක් කරලා ඇයව අද සතුටින් තියලා තියෙනවා. ඒකෙත් හොඳම දේ තමයි උදයන්තිගේ හස්බන්ඩ් උදයන්තිට වඩා සෑහෙන බාල කෙනෙක්. උදයන්ති කියන්නේ බොහොම දක්ෂ රංගන ශිල්පිනියක්. අගය කරන්න වටින. මිනිස්සෙක් ගරු කරන්න දන්නේ නැතිනම් අඩුම තරමේ අපහාස නොකර ඉන්න කියන එක හොඳම උදාහරණයක් කියලා හිතුණා. ඒ වීඩියෝ කෑල්ල දැක්කහම හොඳ මිනිස්සුත් ඉන්නවා. මං හිතියයිද මේ මගේ යාළුවාගේ කෙනෙක් හැමන්ද නංගි කෝටර සෝරි නම යා නම ඕනේ ලස්සන මල්ලි කෙනෙක් ඉන්නවා බලන්න ඕන මම බලන් ඉන්නා කියලාද කිව්වමක හරි කියනවා නමත් එක්ක මේ කියපු විදිය මොකක්ද කියන්න ඕනේ නම් මේ කියන්නේ ගර්ල් කියලා දරදරගේ ලස්සන මල්ලි කෙනෙක් ඉන්නවා බලන්න කිව්ව පොඩ්ඩක් බලා ගන්න නියම අහා කියලා අකිල කියලා ලස්සන බොයි කෙනෙක් එනවලු යාව බලා ගන්නලු කවුද බලාගන්නේ කවුද බලාගන්නේ අපි ඒ ගැන කතා කරමු අකිලත් එක්ක මේ විරාමයෙන් පස්සේ